නම් මම ඔයාලත් එක්ක එකතුනේ කෑමක් හදන්න නෙමෙයි ගෙදර ලස්සන කරන ලස්සනම ලුණු පහනක් හදන්න. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු ලුණු පහන හදන්න මොනවද ඕනි වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලම අරගන්නවා පිරිසිදු ලුණු කුඩු ටිකක්. ඊට පස්සේ අපිට තව ඕනි වෙනවා පොල් තෙල්. හොඳින් පිරිසිදු කරගත්ත මේ වගේ කට ලොකු කොට වීදුරුවක් ගත්ත තරමට තමයි හොඳයි. එතකොට මොකද අපිට ලුණු තෙලු දෙකම පරිස්සම් කරගන්න පුළුවන්. මේ වගේ වීදුරුවක් තව මම අරන් තියෙනවා ඉනසාලැටි ටිකක්, කුරුදු පොතු, මිනි පෙට්ටියක් ගත්තායි අහන් තිරයකින් තමයි මම අද මේ තිරේ හදන්න යන්නේ. මෙන්න මේ වගේ චුට්ටක් මහතට තිරේ හදා ගන්නවා මම. ඉස්සෙල්ලාම මේ හඳුන් කුර පොඩ්ඩක් මේ වීදුරුවට දාගන්න ප්‍රමාණයට වගේ කඩලා අයින් කරගන්නවා. ඒකට අපිට මේකෙන් තිරේ හදා ගන්න පුළුවන් මේ විදිහට අහන් තිරේ දිගෑරලා මේකේ මේ විදිහට කොටා ගන්න. මේක තමයි අපි තිරේ විදිහට මේක පාවිච්චි කරන්නේ. අපි මේ විදිහට ලුණු ටික වීදුරුවට පුරව ගන්නවා. මේක ටිකක් වැඩිපුර ලුණු පුරවමු. එතකොට තෙල් පොඩ්ඩයි යන්නේ. වීදුරුවෙන් 3 කාලක් විතර වගේ වෙන පුරවගා මේ වගේ ටික ටික තද කර කර පුරවන්නේ මේ විදිහට. ඔයගොල්ලෝ අලුතින්ම ලුණු පැකට් එකක් කඩලා ගන්න ලුණු භාජනයෙන් මේ කන ලුණු භාජනයෙන් ලුණු දාගන්න නැතුව මේ විදිහට දැන් ඇති මේක අපි ටිකක් මේ විදිහට තද කරගමු. ඊට හොඳින් ලුණු ටික හැන්දෙන් තද කරගත්තට පස්සේ අපි ඊළඟට මේ කරාමුණ ටික අපි මේකේ තනින් තන මේ විදිහට අයි කරමු. හිටවමු මේ විදිහට. නැත්නම් මේක නිකන් දැම්මත් කමක් නැහැ. මම චුට්ටක් මේකම තද කරගන්නවා. මේ විදිහට කරාමුණ ටික 4-5ක් මොකද මේකෙන් හොඳ සුවඳක් එනවා. ළඟට මම ගත්ත කුරුඳු පොතු ටිකත් අයිනෙන් දාගන්නවා මේ විදිහට. කුරුඳු තෙල් දැම්මොත් තමයි මේකේ ලොකු සුවඳක් එන්නේ. මේ පොතු දැම්මට නම් එච්චර සුවඳ එන්නේ නැහැ. අර කුරුඳු පොතු හොඳයි කියනවනේ. විසනාශකයක් නේ. ඒක නිසා කුරුඳු පොතු ටිකක් දාගත්තා. දැන් අපි ඊළඟට හිමීට මේකට තෙල් ටික වක් කරගමු. මේ ලුණු ටික ඇවිස්සෙන්නේ නැති වෙන්න මේ වගේ හිමීට මොකක් හරි වාජනයකින් තෙල් ටික මේකට පුරව ගන්න ඕන. මේක තෙල් ටිකක් වෙලා යනකොට ලුණුත් එක්ක පහළට බහිනවා. ඒක නිසා තෙල් චුට්ටක් වැඩිපුර දා ගන්න ඕන. මේ විදිහට මේ බලන්නකො අපි දාපු තෙල් ටික දැන් ලුණු එකේ ටික ටික පහළට බහිනවා. මේ වගේ චුට්ටක් වෙලා යනකල් මේ තෙල් ටික බහිනවා පහළට. අපි තව තෙල් එකතු කරගමු මේකට. මේක දවස ගානේ පත්තු කරන්න පුළුවන් මේ පහන තෙල් දදා. අර තෙල් ඇටට බැස්සට පස්සේ තෙල් පොඩ දැම්මහම ඇති වැඩි දාන්න ඕනේ නැහැ ඊට පස්සේ. දැන් අපි ඊළඟට අපි හදාගත්ත පහන් තිරේ මේ විදිහට වේලෙන්නදී හිටව ගන්න ඕනේ මේ විදිහට. මේක තෙල් වැහෙන්නම දාන්න එපා. මේ තිරේ චුට්ටක් උඩට තියෙන්න ඕන. තෙල් වැහෙන්න දැම්මොත් එහෙම තිරේ නිවෙනවා. ඒක නිසා මේ වගේ තෙල් ටිකක් ගාලා දැන් අපිට මේක පත්තු කරගන්න පුළුවන්. තාම මේ ලුණු වල තෙල් බහින නිසා පහළට අපි තව තෙල් ටිකක් මේකට එකතු කරගමු. පළවෙනි පාරට විතරයි මෙච්චර තෙල් යන්නේ. ඊළඟට මේක ගොඩක් දවස් පත්තු කරන්න පුළුවන් තෙල් ටික ටික දදා. දැන් අපේ ලුණු පහන හදලා ඉවරයි. ගෙදර විස වායුව නැති කරන, සෞභාග්‍ය වැඩි කරන
පහනක් අපි ගෙදර පත්තු කරන්න. මේ කඩදාසි කොලයකින් එහෙම පත්තු කරන්න යනවා. මොකද කඩදාසි කොලේ මේ පත්තු වෙලා මේක ඇතුළට වැටෙනවා. මේ මම ඔයාලට තිබ්බේ ඒ වගේ පෙන්නන්න මම කඩදාසි කොලෙන් පත්තු කරනකොට කඩදාසි කොලෙන් පිච්චිලා මේක ඇතුළට වැටලා තමයි මේක ඇත වෙලා තියෙන්නේ කළු පාට වෙලා. මේ වගේ ගිනි කුරකින්ම පත්තු කරන්න. ඉතින් මේ විදිහට හදාගත්ත ලුණු පහන අපිට මේ වගේ ලස්සන කරලා හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ ලුණු ටිකට රෝස පාට ඩයි එකක් කලවම් කරලා තියෙන්නේ. මම ඒකට අර දිලිසෙන කුඩු චුට්ටකුත් තිබිලා එකතු කරලා තියෙනවා. ඒ වගේ Tamanට ඕන විදිහකට මේක ලස්සන කරගන්න පුළුවන්. එතකොට සාලෙන් පත්තු කරන්න, බුදු පහන ළඟ පත්තු කරන්න ලස්සනට පුළුවන්. මම දැන් මේක වටේට මම ළඟ මේ පොඩි ගල් කැට වගේ තියෙනවා. මේ විදිහට දාගන්න පුළුවන්. මට ඕන මල් ටිකක් තියාගන්න පුළුවන් ලස්සන වෙන්න. Tamanට ඕන විදිහට ඉතින් ලස්සන කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ලුණු පහන. මේක ඕලට හැමදාම උදේට තෙල් දදා පත්තු කරන්න පුළුවන්. මේක නම් මේ මම හදාගත්ත ඉටි පහනක්. මේක හදන හැටි අපි ඉස්සරහදී බලමු.